සුබ දවසක් ඔබ සැමට. ජමයිකා සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් T20 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රබල ජයග්‍රහණයක් කරා ගමන් කරා. මුලින්ම පන්දු පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 194ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කමිල් මිශාර පන්දු 40කින් වේගවත් ලකුණු 61ක් රැස් කළ අතර දශුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 58ක් 4 පාර 5ක් සහ 6 පාර 4ක් සමගින් ලබා ගනිමින් ඉනිමේ වේගය උපරිම ඉහළ මට්ටමට දැමුවා. මීට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 31ක්ද කවිඳු මෙන්ඩිස් ලකුණු 24ක්ද ලබා ගනිමින් පන්දු යැවීමේ කොදෙව් පිලේ ශමාර් ජෝසප් කඩලු 3ක්ද බිඳ හෙළුවා. ලකුණු 195ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ එල්ලුනේ දැඩි පීඩනයක්. වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ප්‍රමුඛ පන්දු යවන්නන් හමුවේ කොදෙව් ඉනිම ලකුණු 157කට කඩලු 10ක් බිඳ වැටුණා. දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩලු 3 බැගින් දවා ගනිමින් කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වුණා. මේ අනුව ලංකා කණ්ඩායම ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කරගනිමින් තරඟ 3කින් යුත් T20 තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට පත් කර ගැනීමට සමත් වී තිබෙනවා. තරඟාවලියේ තීරණාත්මක තෙවන තරඟයේ T20 තරඟය හෙට ජූනි 15 වෙනි දින සබීනා පාක්හේදී පැවැත්වීමට නියමිතයි. තවත් නැවුම් තොරතුරු දැන ගැනීමට අපගේ channel එක subscribe කරලා තියාගන්න. ඔබ සැමට සුබ දවසක්.